පාස්කු විරුද්ධ ප්‍රහාරය ගැන කිසිම දෙයක් නැහැ. බොරුවෙන් තව තමයි ඉදිරියට ගෙනියන්නේ. අපේ සභාවත් රවට්ටනවා. අභාව කියන්නේ ජාත්‍යන්තර කතෝලික සභාව. මේක ලංකාවේ පමණක් නෙමෙයි. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන වෙලා මොහොතක් මේක. එතකොට මේකේ වෙච්ච විනු සිදුවීම් පැහැදිලි. ඒක ඔප්පු කරගන්න කටින් කියන්න කවුරුත් නැහැ. කටින් නෙමෙයි වෙන තරකින්වත් කියන්න අද රජයේ කවුරුත් නැහැ. අපේ කතෝලික සභාව නොමග යවුවා. හැමදාම මේක ඇදගෙන යන කතාවක් මිසක් මේක මං හිතන්නේ නැහැ මේ රජයට කොන්දක් තියනවා කියලා. මේක කරේ කවුද? මේක කිරීම තුලින් එදා රජයක් වෙනස් කරන්න කටයුතු කරා. එදා ගෙනාපු අය ගැන නමක්වත් කියන්න මේ රජය අද දුර්වල හැටියට පත් වෙලා තිබෙනවා. මේ අවුරුදු ගානක් කරපු පරීක්ෂණ තියෙනවානේ. ඒවා ආය අරලා විවෘත කරලා ආය කරන්න දෙයක් නැහැනේ. මේ පරීක්ෂණ වලින් පැහැදිලි දේවල් රෙකෝඩින් වලින් ජනතාව දැනුවත් වුණා. රෙකෝඩින් වලින් මේක එක්කෙනා සමග රංජන් රාමනායක එක්ක කතා කරන රෙකෝඩින් තිබුණා. එක තොරතුරු තිබෙනවා. මේ ෆයිල් වල තියෙනවා, දත්ත තියෙනවා. මේවා පරීක්ෂණේ පවත්වපු අය ඉන්නවා. මේ කට්ටිය මැරලා ගියාට පස්සේ තව අවුරුදු 4-2-3ක් යනකොට මේක යට යනවා ඉබේම. අවුරුද්දෙන් ගියනවා ගුවා, මාසෙන් ගියනවා ගුවා. දැන් අවුරුදු දෙකක් ඉක්මවලා ගිහිල්ලා පාස්කු විරුද්ධ දෙකක් ගියා. මේ රජය ඇවිල්ලා, ජනාධිපති ඇවිල්ලා, 3-2 බලයත් ඇවිල්ලා. නමුත් කිසිම දෙයක් කරලා නැහැ. කිසිම දෙයක් කරන්නෙත් නැහැ කියලා මම වගකීම කියනවා.